ආයිබෝන් හැමෝටම Academy of Fire YouTube channel එකට තාමත් ආදරෙන් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා මම උදයන්ග රූපසිංහ Academy of Fire ආයතනයේ විශේෂ කාරණා කීපයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා සහ ඉදිරියේදී අපි ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට අන්තිමට මතක් කරන්නම්. ඉතින් ඒක නිසා අවසානය වෙනකම්ම මේ වීඩියෝ එක නරඹන්න කියලා ඔයගොල්ලෝගෙන් ආරාධනා කිරීමක් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මතකද මෙන්න මෙන්න මේ වීඩියෝ එක මතකද බලන්නකෝ. හරියටම මාස 10කට කලින් මම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් ආවා අපේ අරලගංවිල ස්ටුඩන්ට් කෙනෙක් තරිඳු කියලා. ඉතින් මෙන්න මේ ස්ටුඩන්ට් ගේ $50ක account එක $500ට මෙයා අප් කරපු විදිය අපේ manual trading හරහා අප් කරපු විදිය ගැන මම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මෙන්න මේක මම ඇයි පෙන්නවුවේ? සමහරක් කට්ටිය මෙන්න මෙහෙම කතාවක් කියනවා අහලා තියෙනවද? ට්‍රේඩින් කියන්නේ එක දවසයි දෙකයි හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදාම ගේමක් ගහන්න බෑ. එහෙම නැත්නම් දවසයි දෙකයි ඕකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆිට් කරන්න බෑ ලොස් වෙනවා. ඔන්නවම කතන්දර ගොඩක් කට්ටිය කිව්වනේ. ඉතින් ඔන්න ඔය කිව්ව කතන්දර ටිකට පුංචි උත්තරයක් දෙන්න සහ ඕගොල්ලන්ට ඇයි ට්‍රේඩින් කරන්න බැරි? ඕගොල්ලන්ට මොනවද ට්‍රේඩින් කරන්න තියෙන අඩුපාඩු කියන එක ගැන ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න තමයි මේ වීඩියෝ එක සහ මේ ස්ටෝරි එක මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ ස්ටුඩන්ට් මීට මාස 10කට කලින් මේ විදියට සක්සස් වෙච්ච එකේ මම වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එනවා. ඉතින් ඒ ස්ටුඩන්ට් එදා ඉඳන් අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියා. ඊට පස්සේ මේ ස්ටුඩන්ට් අපිත් එක්ක දිගටම ප්‍රූෆ් ෂෙයා කරගෙන මේ තියෙන එයාගේ chat එක ස්ටුඩන්ට් ID එක 4921 එදා තිබුණ ප්‍රොෆයිල් ෆොටෝ එකමයි ඔයගලන්ට අද දවසේදී බලා ගන්න පුළුවන් වෙන්නේ එයාගේ. ඉතින් මේ තියෙන ස්ටුඩන්ට් එයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක මේ. ඉතින් එයා එදා ඉඳන්ම අපිත් එක්ක chat කරගෙන එයා ඩේලි අපිත් එක්ක කතා කර විස්තර අහගෙන නේද? එයා හරි සාර්ථක විදියට බොහොම හෙමින් ගමනක් ඉස්සරහට ආවා. ඒ ඇවිල්ලා මෙයා 12 වෙනි මාසේ ගිය අවුරුද්දේ 12 වෙනි මාසේ අපේ bot trading service එක purchase කරපු විදිය තමයි මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 10000ක් ගෙවලා. ඉතින් එදායින් පස්සේ එයා bot trading service එක ගත්තයින් පස්සෙත් මෙන්න මේ විදියට එයා botලා හරහා රන් කරනවා. බොට්ලා රන් කරලා ඉවරලා මැනුවලි බොට්ලා රන් කරලා ඉවරලා එයා සක්සස් වෙන විදිය ප්‍රොෆිට් කරන විදිය තමයි මේ එයා අපිට ස්ක්‍රීන්ෂොට් එවලා ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදියට එයා සක්සස් වීගෙන ඇවිල්ලා එයා අන්තිමට එකතු වෙනවා අපිත් එක්ක අපේ ප්‍රීමියම් සිග්නල් සර්විස් එකත් එක්කත් එකතු වෙනවා. ප්‍රීමියම් සිග්නල් සර්විස් එකත් එක්ක එකතු වෙන්නේ කවදද බලන්නකෝ. 4 වෙනි මාසේ 17 වෙනිදා උදේ 6:02ට මෙයා අපිට ප්‍රූෆ් එක ගෙවන්නේ. මේ තියෙන පේමන්ට් ප්‍රූෆ් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපේ රුපියල් 17000ක පේමන්ට් එකක් කරලා එයා අපිත් එක්ක එකතු වෙනවා අපේ ප්‍රීමියම් සිග්නල් සර්විස් එකත් එක්ක. ඉතින් ප්‍රීමියම් සිග්නල් සර්විස් එකත් එක්ක එකතු වෙලා 6 month එකට ඇඩ් වෙන්නේ. ඇඩ් වුණායින් පස්සේ අපි ආ ලින්ක් එක යවනවා 6:23ට. එයා අපිට ලින්ක් එක ඉල්ලනවා. අපි ආ ලින්ක් එක යවන්නේ 7:45ට. එයා සිග්නල් සර්විස් එකට ජොයින් වෙන්නේ 8ට හරියටම 8 වෙනකොට තමයි එයා සිග්නල් සර්විස් එකට ජොයින් වෙන්නේ. ජොයින් වුණායින් පස්සේ අපි ආ පළවෙනි සිග්නල් එක දෙනවා ප්‍රීමියම් එකේ. ඒ සිග්නල් එකට එයා පේ අවුට් එක එයාගේ ඇවිල්ලා තියෙනවා $67.80ක්. ඉතින් අපි එයාගේ පළවෙනි සිග්නල් එකේ ප්‍රොෆිට් එක තමයි මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි අපේ සිග්නල් සර්විස් එක පර්චේස් කරන කට්ටියගේ සාර්ථකත්වය. එහෙම නැත්නම් මේ තමයි අපි අපේ සිග්නල් සර්විස් එක පර්චේස් කරන කට්ටියට ලබා දෙන සිග්නල් වල සාර්ථකත්වය. ඉතින් ඕගලන්ට මේ දේවල් වල ප්‍රූෆ් මේ විදිහට විතරක් නෙමෙයි මේ වගේ දහස් සංඛ්‍යාවකගේ ප්‍රූෆ් ඕගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ අපේ සිග්නල් සර්විස් එක විසිට් කරොත් ඔයගලන්ට මේ ෆ්‍රී සිග්නල් කමියුනිටි එක විසිට් කරොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ප්‍රීමියම් එකේ ප්‍රූෆ් උත් අපි ඒක ෂෙයා කරනවා. ඒක නිසා ඔයාලට බලා ගන්න පුළුවන් කොයි තරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. වැදගත්ම දේ මෙන්න මේක. ට්‍රේඩින් කියන දේ කාලයක් අල්ලගෙන ඉන්න ඕන. කාලයක් ට්‍රේඩින් කියන දේ ඇතුලේ රැඳෙන්න ඕන. හැම දෙයක්ම අපි try කරන්න ඕන. එක දෙයකින් නතර වෙන්න හොඳ නැහැ. සමහරක් කට්ටිය අපේ මැනුවල් එක පර්චේස් කරායින් පස්සේ රයිට් මට මැනුවල් විතරයි පුළුවන් මම මැනුවල් කරනවා කියලා තනියෙන් ඉන්නවා. තව කෙනෙක් බොට් එක ගත්තායින් පස්සේ මම ජීවිත කාලෙම බොට් ට්‍රේඩින් කරනවා කියලා ඉන්නවා. තව කෙනෙක් ප්‍රීමියම් සිග්නල් සර්විස් එකට ජොයින් වුණායින් පස්සේ ෆ්‍රී සිග්නල් සර්විස් එකේ පර්චේස් ගන්න විදිය කියලා දීලා තියෙනවා. ඒක දැනගත්තායින් පස්සේ ඒ දෙන හැම සිග්නල් එකකටම විතරක්
එයා ට්‍රේඩ් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේඩ් කරන එක ඵලදායී වෙන්නේ නැහැ. හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕනේ. එයා මැනුවල් එකේදී ට්‍රේඩ් එකක් ගන්න විදිය හොඳට ඉගෙන ගත්තා. මාකට් සිටුේෂන් එක බලන්නේ කොහොමද කියලා එයා හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා බොට් සර්විස් එක ගත්තා. බොට් සර්විස් එක ගත්තා. ඊට පස්සේ කොහොමද බොට් කෙනෙක් රන් කරන්නේ, කැපිටල් එකක් මැනේජ් කරන්නේ කොහොමද කියන එක එයා ඉගෙන ගත්තා. ඒ දේවල් ගැන එයා අප්ඩේට් වුණා. ඒ වගේම ටික මැනුවල් එකෙන් අප් කරගන්නවා වගේම ප්‍රීමියම් එකෙනුත් අප් කරගන්නවා, ෆ්‍රී එකෙනුත් අප් කරගන්නවා. හැම පොඩ කැපිටල් එක අප් කරගත්තා. ඊට පස්සේ තමයි එයා ප්‍රීමියම් සර්විස් එක පර්චේස් කරන්නේ. දැන් දැනුමෙන් සන්නද්ධ මිනිස්සෙක් තමයි ප්‍රීමියම් සර්විස් එක ඇතුළේ ඉන්නේ. එතකොට ප්‍රීමියම් සර්විස් එක ඇතුළේදී අපි දෙන සිග්නල් වලට හරිම විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද තමන් ගාව බොට්ලා ටික ඉන්නවා. තමන් ගාව මැනුවල් ට්‍රේඩ් කරන්න අවශ්‍ය කරන දැනුම තියෙනවා. ඔය දෙකම තියෙන කෙනෙක් අපේ සිග්නල් සර්විස් එකට ආවහම ඔය දෙකම එකතු කරගත්තාම සිග්නල් සර්විස් එකත් එක්ක ඔය සියල්ල එකට එකතු වුණයින් පස්සේ ඒ කෙනා ගාව ඉතාමත් ඉහළ දැනුමක් තියෙනවා ට්‍රේඩින් සම්බන්ධව සහ ඉතාමත් ඉහළ පළපුරුද්දක් තියෙනවා. දැන් මේ ස්ටුඩන්ට් ගාව වසරක පළපුරුද්ද තියෙනවා ට්‍රේඩින් සම්බන්ධව. ඉතින් ඔයාලටත් කියන්නේ අන්න ඒ වගේ තමන් ගාව තියෙන දේ එක දෙයක කොටු වෙන්න එපා, එක දෙයක සීමා වෙන්න එපා. අපි ඇකඩමි ඔෆ් බයිනරි එක පටන් ගන්න කාලේ අපි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්ත ෂෝට් ටර්ම් ටික් ට්‍රේඩින් වල අපි නතර වුණා නම් අපි අදටත් ටික් ට්‍රේඩින් විතරයි කරන්නේ. අපි එදා ඉඳන් අපි අලුත් දේවල් කරනවා, අලුත් දේවල් try කරනවා, try කරලා ඒ දේවල් වලින් අපි සාර්ථක නම් ඒ දේවල් වල proof ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන නේද? ඊට පස්සේ අපි ඒ දේවල් ඕගොල්ලන්ටත් කියලා දීලා තවත් මොනවා හරි අපි මේ දේවල් වලට අලුතෙන් එකතු කරන්න ඕන දේවල් එකතු කරලා ඒ දේවල් අප්ඩේට් කරලා දැන් බොට් කෙනෙක් රිලීස් කරායින් පස්සේ ඒ බොට් එහෙම මතහැරලා දාන්නේ නැහැ. එයාගේ අප්ඩේට් එකක් ආවොත් ඒ අප්ඩේට් එක කරලා අපි එයාව නැවත ඕගලන්ට ලබා දීමක් කරලා අන්න ඒ විදිහට අපි දවස ගානේ අලුත් වෙනවා. අලුත් වෙවි තමයි ඉදිරියට යන්නේ. දැන් අපි අපේ බොට් ට්‍රේඩින් සර්විස් එක පටන් ගත්තේ බොට්ලා 10 දෙනෙක්ගෙන්, බොට්ලා 4 දෙනෙක්ගෙන්. ඕක 10 දෙනෙක් වුණා. හොම ඇවිල්ලා දැන් අපි බොට්ලා ඩිවලොප් කරනවා. සිග්නල් දෙනකොට ඒ සිග්නල් වලට රන් කරන්න පුළුවන් වෙන විදිහේ බොට්ලා අපි දැන් ඩිවලොප් කරනවා. අපි 19 වෙනි බොට්ව රිලීස් කරා. මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් මේ වෙනකන් අපි බොට් ට්‍රේඩින් වලට දීපු සිග්නල් වලට සක්සස් වෙච්ච විදිහ. ඉතින් ඒ කියන්න සතුටුයි. ඒ බොට් මේ වෙනකන් එකම එක දවසක්වත් ලොස් වෙලා නැහැ. හැමදාම දීපු සිග්නල් ටික ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඉදිරියේදී රිලීස් කරන්නේ තවත් ඒ විදිහම බොට් කෙනෙක්. එතකොට කලින් බොට්ලා පර්චේස් කරපු කට්ටියට අපි මේ බොට්ව ෆ්‍රී දෙනවා. එතකොට අපි ඊළඟට රිලීස් කරන 20 වෙනි බොට් ඇවිල්ලා ටච් නෝ ටච් කියන කැටගරි එකට ආයත් වෙන මිනි ට්‍රේඩින් බොට් කෙනෙක්. සිග්නල් වලට ට්‍රේඩ් කරන්න පුළුවන්, අපිට සිග්නල් දීලා ළමයිට රන් කරවන්න පුළුවන් බොට් කෙනෙක් තමයි එයත්. ඉතින් ඉතාමත් සාර්ථකයි මේ බොට්වත්. මේ වෙනකොට ඩිවෙලොප් කළා අවසන්. මේ වෙද්දියාගේ ටෙස්ටිං තියෙන්නේ. ඉතින් මේ වෙද්දී අපි ලයිව් account වල යාව රන් කරනවා, වීකෙන්ඩ්ස් වල රන් කරා. අපි දැන් මේ සතිය ඇතුළත මේ ලාස්ට් වීක් එකේ අපි රන් කරනවා. මොකද මාසේ අන්තිම මොන විදිහද බලන්න. ඒ කාලෙත් අපි රන් කරලා බලලා ඊට පස්සේ ඔන්න අපි ලබන මාසේ පළවෙනිදා වෙනකොට අපි රිලීස් කරනවා අලුත්ම බොට්. ඒ තමයි අපේ 20 වෙනි බොට් ටච් නෝ ටච් කැටගරි එකට අයිති වෙන අලුත්ම බොට්. ඉතින් එයාවත් ඔන්න අපි රිලීස් කරනවා. එයා අපි අලුත් රිලීස් කරන්න හිටියේ. තවත් අපි එයාව ඩිවෙලොප් කරා. ඊට පස්සේ වෙලා අපි ආපහු එයාව ටෙස්ටින් දැම්මා. ඒක නිසා තමයි පුංචි කාලයක් අපිට ගත වුනේ එයාව රිලීස් කරගන්න. ඉතින් මේ වැඩත් එක්ක තමයි මේ දවස් ටිකේ වීඩියෝස් ඔයගලන්ට අරන් එන්න බැරි වුණේ. ඉතින් ඔන්න ඒ විදිහට අපි දවස ගානේ වෙනස් වෙනවා. අපි දවස ගානේ අලුත් වෙනවා. අපි දවස ගානේ අප්ඩේට් වෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ ඔයගලන්ටත් කරන ඉල්ලීම තමයි ඕගොල්ලෝ දවස ගානේ අලුත් වෙන්න. දවස ගානේ අලුත් වෙන මිනිස්සුත් එක්ක එකතු වෙන්න. ඒ එකතු වුණයින් පස්සේ තමයි අපේ ගමනත් අලුත් වෙන්නේ. එකම තැන පල් වෙන මිනිස්සුත් එක්ක එකතු වුණයින් පස්සේ ජීවිතේම එක තැන පල් වෙනවා. දවස ගානේ ඉස්සරහට යන මිනිස්සුත් එක්ක එකතු වෙන්න. ඒ එකතු වීම තුලින් තමයි තමන්ගේ ජීවිතේ දවස ගානේ ඉස්සරහට යන්නේ. අපි දකිනවා හොඳ ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙක් එකතු වුණයින් පස්සේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර දවසින් දවස වැඩි වෙනවා. හොඳ ගුරුවරු දෙතුන් දෙනෙක් එකතු වුණයින් පස්සේ ඒගොල්ලන්ගේ දැනුම දවසින් දවස වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ උගන්වන විලාශය දවසින් දවස වෙනස් වෙනවා. දවසින් දවස අලුත් වෙනවා.
අපි විශේෂම ගත්තොත් දැන් ටියුෂන් ගුරුවරු ගත්තොත් ඒ කට්ටිය දවස ගානේ එකතු වෙන්නේ හොඳ අලුත් බොන්ඩ් එකක් හදාගන්න අලුත් සෙට් එකක් එකතු වෙනවා අලුත් ගුරුවරු ටිකක් එකතු වෙනවා ඒ එකතු වුණායින් පස්සේ අපි නොහිතන වෙනස්කම් කරනවා ඒගොල්ලෝ නොහිතන විදිහේ මේ අධ්‍යාපන රටාවල් වල වෙනස්කම් කරනවා අපි දකිනවා මේ ලංකාව තුල. ඉතින් එතකොට ඒ කට්ටිය මේ වෙනස් කරන්න හදන මේ අධ්‍යාපන ක්‍රමය, මේ ඉගන්වන ශෛලිය, මේ හැමදේම එක්ක ඒගොල්ලෝ දවස ගානේ ඩිවෙලොප් වෙනවා. එයාලගේ ව්‍යාපාර වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම දවස ගානේ දියුණු වෙනවා. එතකොට මේ මිනිස්සු දවස ගානේ දියුණු වෙනවා. අන්න ඒක තමයි අපිත් කරන්න ඕන. අපි එක තැනක පල් වෙවි එකම දෙයක් මැත්තේ නැහි ඉඳලා කිසිම තේරුමක් නැහැ. ඒ දේ කරද්දී ඒ දේ අසාර්ථක වෙන්න පුළුවන්. අපි සමහරට තෝරගත්ත දේ අපිට අසාර්ථක වෙන්න පුළුවන්. එහෙමයි කියලා සම්පූර්ණ ශේෂ්ත්‍රයේම අතාරින එක නෙමෙයි අපේ අර හපංකම. එහෙම නැත්නම් ඒක නෙමෙයි අපි ගාව තියෙන ඕන ගුණාංගයේ. ඒ වැරදිච්ච තැන කොතනද? ඒ වැරදිච්ච තැනට උත්තරය මොකක්ද? සහ ඒ දේ අපිට වෙනස් කරලා ඇප්ලයි කරන්න පුළුවන් මොන විදිහටද කියන එක පිළිබඳව අපි නිතර අප්ඩේට් වෙලා අපි නිතර හොයලා බලලා තොරතුරු එකතු කරගෙන දැනුම එකතු කරගෙන අත්දැකීම් එකතු කරගෙන පොඩ ඉස්සරහට යන එක තමයි වෙන්න ඕන දේ. විශේෂම දේ ට්‍රේඩින් කියන දේ ගැන කතා කරොත් එහෙම සමහරක් වෙලාවල් වලට ට්‍රේඩින් කරලා ලොස් වෙනවා මිනිස්සු. ඒක සාමාන්‍ය දෙයක්. ලොස් වුණායින් පස්සේ ඒක අත්හැරලා දානවා. ඒක නෙමෙයි වෙන්න ඕන. දැන් ඔයා ගාව ලොස් වෙච්ච ආකාරය පිළිබඳව විශාල දැනුමක්, විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඔයා ළඟ තියෙනවා. ඒ අත්දැකීම් ටික හැමෝටම නෑ. අලුතෙන් එන බිගින කෙනෙක්ට ඒ ටික නෑ. එයා ඒ අත්දැකීම් ටික ගන්න යම් දවසක එයා ලොස් වෙන්න ඕන. හැබැයි මේ වෙද්දී ඔයා ඒ අත්දැකීම් ටික අරගෙන ඉවරයි. මේ වෙද්දී ඔයාට එක්ස්පීරියන්ස් එක තියෙනවා. මේ වෙද්දී ඔයා ඒ කඩයිම පහු කරලා ඉවරයි. අපි දැන් දන්නවා මෙන්න මේ ක්‍රමයට ගියොත් ලොස් වෙනවා, මෙන්න මේ ක්‍රමයට ගියොත් ප්‍රොෆිට් කරනවා, මෙන්න මේ වැරදි ටික මගේ අතින් වුණා කියන එක දන්නවා. එතකොට ඒ ටික හදාගන්න පුළුවන්, ඒ ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්, ඒ ටික හදාගන්න ගමන් ඉගෙන ගන්න පුළුවන් නේද? ඒ වගේම තමයි දැන් අපේ සිග්නල් කමියුනිටි එක ගමුකෝ. දැන් අපේ කෝසස් වලට ජොයින් වෙන කට්ටිය මොකද කරන්නේ? එයාලා හම්බ කරන ගමන් ඉගෙන ගන්න. මොකද කෝස් එක ඉවර කරලා නෙමෙයි එයාලා හම්බ කරන්න පටන් ගන්න. දැන් අපි සිග්නල් කමියුනිටි එකට ජොයින් කරලා හම්බ කරන ගමන් ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තිනවා. අපේ මැනුවල් ට්‍රේඩින් කෝස් එක පර්චේස් කරත්, බොට් ට්‍රේඩින් කෝස් එක පර්චේස් කරත් ඒක ඉගෙන ගන්න ගමන් එයාලට පුළුවන් අපේ සිග්නල් සර්විස් එකෙන් ට්‍රේඩ් ගන්න. එයාලට පුළුවන් අපි දෙන ෆ්‍රී සිග්නල් වලට, අපි දෙන මැනුවල් ප්‍රීමියම් සිග්නල් වලට එයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ සිග්නල් වලට එන්ට්‍රීස් ගන්න පුළුවන්. එතකොට එයාලට ලයිව් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. මම කොහොමද ට්‍රේඩ් ගන්න ඕන, මම මොන තැන්වලද ට්‍රේඩ් කරන්න ඕන කියලා. අන්න මැනුවල් එක ඉගෙනගෙන යන ගමන් ඒ සර්විස් එකෙන් ට්‍රේඩ් ගන්නකොට එයාට තේරෙනවා හරි මෙන්න මේ සිග්නල් එක දීලා තියෙන්නේ මෙන්න මේ data ටික මත ඉඳලා, මෙන්න මේ දේවල් ටික අධ්‍යයනය කරලා, මෙන්න මේ ඇනලිසිස් පාර්ට් එක කරලා තමයි මෙන්න මේ සිග්නල් එක දීලා තියෙන්නේ. මෙන්න මේ ඉන්ඩිකේටර්ස් මත, මෙන්න මේ මාකට් සිටුේෂන් මත තමයි මෙන්න මේ සිග්නල් එක දීලා තියෙන්නේ. අන්න තමන්ට ලයිව් එක්ස්පීරියන්ස් එකක් එනවා. තමන්ගේ account එක අප් වෙන ගමන්ම තමන්ට ලයිව් එක්ස්පීරියන්ස් එකක් එනවා. ඒ වගේම මැනුවල් එකෙන් තමන්ට දැනුම, ප්‍රායෝගික දැනුම වගේම අධ්‍යාපනික දැනුමත් ඒකෙන් ඕගලන්ට ලැබෙනවා. ඉතින් ඔය සේරම එකතු වුණායින් පස්සේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්, එහෙම නැත්නම් টොප් ට්‍රේඩර් කෙනෙක් වෙන්න තව මොනවද ඔයාට අඩු? ඔයාට එක්ස්පීරියන්ස් එක හම්බ වෙනවා නම්, ඔයාට ප්‍රායෝගික දැනුම හම්බ වෙනවා නම්, ඔයාට ඒ වගේම අපෙන් අනිත් පැත්තට අධ්‍යාපනික දැනුම හම්බ වෙනවා නම් නේද? ඔය හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා නම් එතනින් පස්සේ ඔයාට ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි ටික කාලයක් මේක එක දිගට අල්ලන් ඉන්න එක. එච්චරයි. ඉතින් ඒ ටික ඔයාට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් ආරාධනා කිරීමක් කරනවා. අපිට කෝල් එකක් දාන්න. ඔයා ඉන්න සිටුේෂන් එක මොන වගේද කියලා අපිත් එක්ක කතා කරන්න. කතා කරලා ඉවර වෙලා ඔයාට ගැළපෙනම දේවල් අපේ එක්ස්පර්ට්ලා ඔයාලට කියලා දෙයි. ඔයා මෙන්න මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න. ඔයා මෙන්න මේ විදියට මෙන්න මෙතනින් පටන් ගන්න. ඔයා බේසික් එකෙන් පටන් ගන්න. ඔයා ප්‍රීමියම් එකට එන්න කලින් ඔයා මෙන්න මේකෙන් පටන් ගන්න. ඔයා මැනුවල් ට්‍රේඩින් වලට එන්න කලින් ඔයා බොට් එකෙන් පටන් ගන්න. බොට් එකෙන් පටන් ගන්න කැපිටල් අප් කරගෙන අපි මැනුවල් එකට එමු. එහෙම නැත්නම් ඔයා මැනුවල් එකෙන් පටන් කරගෙන දැනුම වැඩි කරගෙන ඔයා බොට් එකට එමු. අන්නේ විදිහට ඔයා ඉන්න සිටුේෂන් එක මත, ඔයාට අවශ්‍යතාවය මත, ඔයා හම්බ කරන්න ඕන කරන මුදල් ප්‍රමාණය මත, ඔයාට තියෙන ප්‍රශ්න ටික මත අපි ඔයාලට
පැහැදිලි කරලා දෙන්නම් කොයි විදිහටද ඔයාලා මේ ට්‍රේඩින් වලට එකතු වෙන්න ඕන කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒක නිසා ආරාධනා කිරීමක් කරනවා ඒ දේවල් ටිකට එකතු වෙන්න, ඒ දේවල් ටික කරන්න අපිට ඉක්මනින්ම කෝල් එකක් දාන්න 073 85 99 47 නොබෝ දිනකින් අපි අලුත් බොට් එක රිලීස් කරනවා. නොබෝ දිනකින් අපේ සිග්නල් සර්විස් එකේ විශාල වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. නොබෝ දිනකින් මේ ක්ලාසස් කරන විදිහේ විශාල වෙනස්කම් ටිකක් වෙනවා. ඒ වගේම තමයි අපි නොබෝ දිනකින් ඕගලන්ට අපේ Academy of Binary වෙබ්සයිට් එක රිලීස් කරනවා. ඉතින් එහෙනම් ඒ දේවල් ටික ඉදිරියේදී ඕගලන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශාල වෙනස්කම් ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේවල් වලදී, ඒ වෙනස්කම් වලදී ඒ ෆීචර්ස් එකතු වෙන්න මේකේ වැලියු එකත් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන මට්ටමේදී ඉක්මන් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනා කිරීම කරනවා. එහෙනම් අපිට කෝල් එකක් දාන්න 073 එහෙම නැත්නම් 077 56 999 47. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න තවත් සක්සස් ස්ටෝරීස් බලන්න ඕන නම් වෙන කිසිම තැනකට යන්න එපා. අපේ Academy of Binary TikTok එක follow කරන්න. අපේ Academy of Binary free signal community එකට පහළ link එක තියෙනවා. join වෙලා බලන්න කොයි විදිහටද මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් දිහා බලලා පාඩමක් ඉගෙනගෙන ඒ දේවල් දිහා බලලා Tamanට පුළුවන් ද බැරිද කියන එක ගැන Taman තීරණය කළා ඉක්මනින් කෝල් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. විනාඩි 10 තියෙනවද?